කොහොමද ඔයාලට අද මං අරන් ආවේ පොල් කිරි නැතුව රසට කහ බතක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක හදාගන්නේ රයිස් කුකර් එකේ. එහෙනම් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මම එක්ස්ට්‍රා මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මේ වෙනකොට බටර් හරි එළඟ තෙල් හරි එකතු කරගන්න. ඊට පස්සේ පොඩි ලුණු ගෙඩියක් හීනියට ලියාගෙන එකතු කරගන්නවා. රම්පේ කරපිංච ටිකකුත් එකතු කරගෙන ඒකටම ගලඳ මුගු කරාබන ටිකකුත් එකතු කරගන්නවා. රම්පේ කරපිංච ටිකක් වැඩියෙන් එකතු කරගන්න තරමට මේ බත් එක හරිම සුවඳයි හරිම රසයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ටික සේරම හොඳට තෙම්පරාදු කරගන්න. මේ ටික හොඳට තෙම්පරාදු වෙනකොට හොඳ සුවඳක් එනවා. මුළු ගෙදරට මේ සුවඳ එනවා. ඊට පස්සේ මේ විදිහට තෙම්පරාදු වුණාට පස්සේ මම මිදි ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මිදි ටිකක් තියෙනවා නම් අනිවාර්යෙන් එකතු කරගන්න. එතකොට හරිම රසයි මේ බත් එක. මම ඊට පස්සේ මේ එකතු කරගන්නේ සම්බහාල් හොදලා පිරිසිදු කරගත්ත සම්බහාල් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ බත තැම්බෙන ප්‍රමාණයට වතුර තියාගෙන ඔයාලට පුළුවන් මේක හොඳට උයා ගන්න. ඉතින් ඒ වෙලාවේදී වතුර තියාගත්තට පස්සේ ලුණුයි කහයි එකතු කරගන්න. ලුණු වගේ රස අනුව එකතු කරගන්න. කහත් ඒ හැඳි කාලක් විතර එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බත තැම්බෙනකන් බත උඩින් දාගන්න පුළුවන් වෙන විදිහට තෙලේ හොඳට කරපිංච ටිකකුයි ලුණු ටිකකුයි බැද ගන්න. ඒ ටිකත් එකතු කරාම බත් එකට හොඳ ලස්සනක් වගේම හොඳ රසකුත් එනවා. ඉතින් මේ බත් එක අනිවාර්යෙන් හදලා බලන්න. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඒ වගේම හරිම රසයි. අමුත් එක්කින වෙලාවකට උනත් ඉක්මනට හදාගන්න පුළුවන්. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.